ඉතින් ඔන්න අද වීඩියෝ එක නරන් ඇවිල්ලා තියෙන්නේ අපි Gemini එක යූස් කරලා හදාගන්න මේ වගේ AI ෆොටෝ එකක් කොහොමද හරියටම මෙන්න මේ විදිහට වීඩියෝ එකක් කරන්න කියන එක ගැන. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාගේ AI ෆොටෝ එකත් ඔයාගේ ෆෝන් එකේ යූස් කරලා මෙන්න මේ විදිහට ලස්සන වීඩියෝ එකක් කරගන්න විදිය ගැන කතා කරනවා. ඉතින් වැඩි කතා නොකර අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මෙන්න මේ වගේ AI ෆොටෝ එකක් වීඩියෝ එකක් බවට කන්වර්ට් කරගන්න කියලා. ඉතින් වෙනද වගේම වීඩියෝට යන්න කලින් මතක් කරනවා තාමත් ඔයා අපේ channel එක subscribe නොකරපු අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ පහතින් තියෙන subscribe button එක click කරලා ඊට පැත්තේ තියෙන bell icon එක තෝල් press කරලා තියාගන්න. එතකොට මම මේ වගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරපුවම මම ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙනවා. ඉතින් වීඩියෝට යන්න කලින් මතක් කරනවා අනිවාර්යයෙන්ම ඔයාගේ like එකත් මේ වීඩියෝ එකට දාන්න. හරියනම් මෙන්න මේ පහතින් තියෙන like button එකත් press කරගෙනම අපි යමු වීඩියෝ එකට. Go, 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 go. ඉතින් ඔයා තාමත් මේ වගේ trending AI photos හදන්න දන්නේ නැත්නම් ඉතින් ඔයාට පුළුවන් මම ඊට කලින් ගෙන වීඩියෝ එක බලලා මෙන්න මේ වගේ ඔයාගේ face එක දාලා ලස්සන AI photos create කරන විදිය ගැන දැනගන්න. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ දකුණු අත පැත්තේ උඩ තියෙන කාඩ් එක click කරලා ගිහලා අන්න ඒ වීඩියෝ එක බලලා මෙන්න මේ වගේ AI photos හදන විදිය දැනගන්න. ඉතින් මේ දවස්වල trending වල AI photos වල prompts මම ඔයාලට නොමිතේම මගේ WhatsApp channel එකෙන් දෙනවා. ඉතින් ඔයාට පුළුවන් පාල් description එකේ වගේම පළවෙනි pin comment එකේ තියෙන link එකෙන් ඇවිල්ලා මගේ WhatsApp channel එක follow කරලා තියාගන්න. එතකොට ඔයාට පුළුවන් අලුතෙන් මෙන්න AI photos වල prompt ටික මගේ WhatsApp channel එකෙන් අරගෙන ලස්සන AI photos create කරගන්න. හරි එහෙනම් දැන් අපි බලමු මේ AI photo එකක් කොහොමද වීඩියෝ එකක් විදියට convert කරගන්න කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙනවා internet එක use කරන මෙන්න විදිහට Google එක හරි ඔය internet එක use කරන ඕනම web browser එක open කරගන්න. ඉතින් මම Google එක open කරගෙන මෙන්න විදිහට search bar එකේ Pixverse AI කියලා මෙන්න මේ විදිහට type කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න විදිහට search bar එකට ඇවිල්ලා Pixverse AI කියලා මෙන්න මෙතන type කරගන්න. ඉතින් Pixverse AI කියලා type කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහේ website එකක් උඩින් වෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ website එක උඩ එකපාරක් click කරලා මෙන්න මේ website එක ඇතුළට යන්න. ඉතින් මෙන්න මේ website එක හරහා තමයි අපි මෙන්න මේ AI photo video එකක් විදිහට convert කරගන්නේ. ඉතින් මෙන්න මේ website එකට ආවට පස්සේ අපිට මෙන්න මේ විදිහේ interface එකක් තමයි මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි වීඩියෝ එකක් හදන්න කලින් මේකට අපේ account එකක් දීලා login වෙන්න ඕනේ. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ දකුණු අත පැත්තේ උඩින්ම තියෙන මේ login කියන icon එක උඩ එකපාරක් click කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට continue with Google මෙන්න මේ වගේ කීපයක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙතන කැමති එකක් දීලා ඔයාලට මේකට login වෙන්න. ඉතින් මම මේ උඩම තියෙන continue with Google කියන එක උඩ click කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන Google account එක බලා ගන්න පුළුවන් වෙයි. ඔතනින් ඔයාලට පුළුවන් ඔයාගේ කැමති Google account එකක් දීලා මෙන්න මේ Pixverse AI කියන website එකට login වෙන්න. හරි එහෙනම් දැන් අපි බලමු AI photo එකක් AI video එකක් විදිහට convert කරගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මේ වම් පැත්තේ පහතින් අපිට මෙන්න මේ වගේ icon එකක් තියෙන option එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මෙන්න මේක උඩ එකපාරක් click කරගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න විදිහට ඔයාගේ gallery එක open වෙනවා. ඉතින් ඔයාලට gallery එක open වුණාට පස්සේ කරන්න වෙන්නේ අපි AI video එකක් විදිහට convert කරන්න යන අපි අර Gemini එකෙන් හදාගත්තු ඔයා කැමති photo එක මෙතන select කරගන්න. ඉතින් මම මෙන්න මේ පළවෙනි photo එක තමයි select කරගන්නේ. ඉතින් මෙන්න මේ photo එක select කරාට පස්සේ ඔයාලා select වුණ නැත්නම් ආයෙමත් click කරලා select කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි එන්නේ ඒක මෙන්න මේ විදිහට 100ට upload වෙනකන් ඉන්න ඕනි. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේක 100ට අප්ලෝඩ් වුණා. ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ ඊට එහා පැත්තේ මෙන්න මේ වගේ typing box එකක් තියෙනවා. ඉතින් ඔයාලට සරලම කරන්න තියෙන්නේ මෙන්න මේ typing box එක උඩ එකපාරක් click කරලා මෙන්න මේ විදිහට create a video කියලා type කරගන්න. ඉතින් මේ වීඩියෝට ඔයාලට කැමති තව දේවල් add වෙන්න තියෙන නම් ඔයාලට තව පුළුවන් තවත් මේකට ලස්සන prompt එකක් දීලා ඔයාලට පුළුවන් ලස්සන වීඩියෝ එකක් create කරගන්න. ඉතින් මෙන්න මේ පහතින් තියෙන ඔය වගේ අපිට බලා ගන්න පුළුවන් මේකේ duration එක select කරන්න පුළුවන්. ඉතින් මෙන්න විතර අපිට 5 සහ 8 බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් කැමති duration එකක් දෙන්න මේ වීඩියෝ එකට. ඉතින් ඊට එහා පැත්තෙන් තාම මේකට අදාළ කරන එක එක editing tools තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් එකකින් කැමති දේවල් select කරලා මෙන්න මේ දකුණු අත පැත්තේ පහළින් තියෙන මෙන්න මේ වම් පාට create කියන button එක උඩ එකපාරක් click කරගන්න. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ එක generate වුණා. ඉතින් තප්පර කිහිපයක් යන්නත් කලින් මේ වීඩියෝ එක generate වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් වීඩියෝ එක generate වුණාට පස්සේ මෙන්න හිතේ වීඩියෝ උඩ එකපාරක් click කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මම අර කලින් දුන්න AI photo එකට අදාළ ලස්සන AI වීඩියෝ එකක් generate වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මේක download කරන්න තියෙන්නේ මෙන්න මේ වම් පැත්තේ තියෙන download කියන එක උඩ click කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ උඩින්ම තියෙන watermark කියන එක press කරගන්න. ඉතින් අපි මේක download කරද්දී මේකේ watermark එක වැදෙනවා. මොකද අපි මේකේ pro version එක නෙවෙයි use කරන්නේ. ඉතින් ඔයාලට මේකේ pro version එක buy කරොත් මේකේ watermark එක නැතුවම වීඩියෝ එක download කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ Pixverse AI කියන website එක කරා අපේ ඕනම AI photo එකක් මෙන්න මේ විදිහට ලස්සන AI වීඩියෝ එකක් විදිහට convert කරගන්න. ඉතින් මෙන්න මේ වගේ AI videos හදන website use කරද්දී දන්නේ නැති අපිට මෙන්න මේ වගේ credits ප්‍රමාණයක් හම්බ වෙනවා දවසකට. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් මගේ credits 50ක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මුලින්ම
වගේ ක්‍රෙඩිට්ස් 90ක් තිබ්බා. ඉතින් අපි මෙන්න මේ එක වීඩියෝ එකක් ජෙනරේට් කරන්න ක්‍රෙඩිට් 20ක් යනවා. ඉතින් ඔයාලට මෙන්න මේ දවසට හම්බෙන 90 ඇතුළත සාමාන්‍ය වීඩියෝස් 4ක් වගේ දවසකට ජෙනරේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ආයෙමත් අනිත් දවසේ ආවිල්ලා තව වීඩියෝස් 4ක් ජෙනරේට් කරගන්න. ඉතින් මේකේ අපිට ලිමිට් එකක් හම්බ වෙනවා. මොකද අපි මේකේ version එකක් buy කරලා නැති. ඉතින් ඔයාලට මේකේ app එක උනත් Google Play Store එකෙන් හරි App Store එකෙන් හරි download කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් කැමති විදියට මේක download කරලා මෙන්න මේ විදියට ලස්සන AI වීඩියෝස් හදාගන්න. ඉතින් යාළුවනේ කොහොමද අද ගෙන අපේ වීඩියෝ එක. ඉතින් අද වීඩියෝ එකකින් ගෙනාවේ මේ දවස්වල ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන මෙන්න මේ Gemini එක හරහා හදන AI ෆොටෝ එකක්. කොහොමද හරියට මෙන්න මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරගන්න කියන එක ගැන. ඉතින් දැන් ඔයාලටත් පුළුවන් ඔයත් Gemini එක use කරලා හදන මෙන්න මේ වගේ AI image එකක් මෙන්න මේ විදියට ලස්සන AI වීඩියෝ එකක් කරගන්න. ඉතින් ඔයා තාමත් Gemini එක හරහා AI ෆොටෝ හදන්න දන්නේ නැත්නම් මම කලින් ගෙන වීඩියෝ බලලා ඔයාලට ඒක ගැන දැනගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ Gemini එක use කරලා හදන ෆොටෝස් වලට හදන fonts ඔක්කොම මම මගේ WhatsApp channel එකට දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් පහළ තියෙන description එකේ link එකෙන් හරි එවෙන pin comment එකේ තියෙන link එකෙන් හරි ගිහලා මගේ WhatsApp channel එක follow කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මගේ WhatsApp channel එකෙන් මේ prompt ටික අරගන්න. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ ඔයාලට පොඩ්ඩක් හරි වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ like එකත් මේ වීඩියෝ එකට දාන්න කියලා මතක් කරනවා. ඉතින් තාමත් අපේ channel එක subscribe නොකරපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්නත් කියලා මතක් කරනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. ඉතින් ඔයාලට කියන්න තියෙන දේවල් අහන්න තියෙන දේවල් වගේ ඕනම දෙයක් මගේ comment box එකේ comment එකක් විදිහට දාන්න ගන්නත් කියලා මතක් කරනවා. ඉතින් ඉක්මනින්ම අපි තවත් මේ වගේ සුපිරිම වීඩියෝ එකකින් හමුවෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.